අඩුම මිලට වැඩිව සැපක් දෙන one and only සොරු සම්පත් සුපර්ලයින් කන්තලේ අභිමානය. ලස්සන ඩිසයින් එකකින් හැඩවුණ U-Turn C12 Pro ත්‍රිකුණාමලය කොළඹ නව සුකෝභෝගීකරණයේ මුල් පුරුක්. අයියේ පරිස්සමෙන් ස්ටෑන්ඩ් එකට දාන්න බැලි කික්කි පැටව දාලා. ඇටි දැඩි පුරුෂයෙක්ගේ අහිංසක වචන කීපයක්. කිලෝමීටර් 260ක් වගේ තියෙන මේ ත්‍රිකුණාමලය කොළඹ කියන්නේ පැය 7කට අධික වෙලාවක් යන දීර්ඝ ගමනාන්තයක්. හැබැයි අපිට යන්නේ පැය 5යි පොඩ්ඩයි. ඒකත් සැපම සැප U-Turn C12 Pro බස් එකකින්. සුදු නෝල්ල මහතුරුන්ගේ දැඩි ආකර්ෂණය. මේ වගේ සුකෝභෝගී දැවන්තෙක් ලංකාවේදී දැක්කම එයාලට හරි සමීප බවක් දැනෙනවා ඇති. එයාලත් විඳින සුවපහසු මගී ප්‍රවාහනේ ත්‍රිකුණාමලයේ ඉන්න ඔයාටත් දැන් නොඅඩුවක් විඳින්න පුළුවන්. යන්න soirusampath.superline.com. වල් වෙදලා ගියපු ලංකාවේ පොදු මගී ප්‍රවාහනේ දැන් ඉතාමත් හොඳ තත්ත්වයකට එන ගමන් තමයි තියෙන්නේ. පුද්ගලික අංශයෙන් බස් හිමිකරුවන් හොඳ බස් කෙනෙක්දී රජිනුත් ළඟම සුකෝභෝගී බස් ගේන බවක් අපිට පේනවා. මෑතකදී දැක්ක හොඳම උදාහරණය වෙන්නේ මෙට්‍රෝ බස් සර්විස් එක. මේ බස් ස්ටෑන්ඩ් එකේ මෝරංචු කියන්නේ ඉතාමත් සුළුව දර්ශනයක්. ස්ටෑන්ඩ් එකට එහා පැත්තමයි ඩියර් පාක් එක තියෙන්නේ. කොන්දොස්තර මහත්තයා නම් ටිකක් බිසි වගේ සීට් බුකින් ටික වෙලාවට කලාවට මැනේජ් කරනවා කියන්නේත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒකින්ද කාටත් ප්‍රශ්නයක් නොවෙන්න ඔයාලා 3:30 වෙද්දී එන්න ට්‍රින්කෝ බස් ස්ටෑන්ඩ් එකට. දැන් වෙලාව පාන්දර 3:40යි. අපේ රියදුරු අසුනට මේ එන්නේ අවුරුදු ගානක පළපුරුද්ද තියෙන හොඳ රියදුරු මහත්තයෙක්. මෙයත් එක්ක ගමන යනවා කියන්නේ කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ත්‍රිකුණාමලය 49 කොළඹ කියන්නේ සෙමි මාෆියාව ඉහළින්ම වැජඹුණ පාරක්. ට්‍රින්කෝ සෙමි කිව්වම පාරෙන් නිදාගන්න ඇති ටික විතරයි. මේ කතාව මං අදත් ඇස් 50 පිටම වලට ඔප්පු කරන්න. ඒ සෙමි මාෆියාවෙන් මිදිලා මිනිස්සු දැන් සුකෝභෝගීකරණය වැළඳ ගන්න ගමන් ඉන්නේ. ඉතින් මේකට අපිත් අනිවාර්යයෙන්ම අවංක සහයෝගය දෙන්න ඕනේ. අම්මාන් කොවිල් ආශිර්වාදයක් අරගෙන අපි මේ එන්නේ වරාය පොලිස් වටරවුමට. ලංකාවේ නාවික බලයේ හදවත මේ ත්‍රිකුණාමලය. ඉතින් හදවතේ එක් අංගයක් වෙන නාවල් ඩොක් යාඩ් එක බලන්න මෙන්න මෙතනින් වමට පොඩි දුරයි. මේකට යන්න එන්න පුළුවන් වෙලාවල් බෝට්ටු සවාරි මේ හැම දෙයක් ගැනම දැනගන්න visit.yard.navy.lk එකට යන්න. රින්කෝ આવොත් එයා යුතුයම තැනක් තමයි සෝබා අයිලන්ඩ්. ඒ ගමන නම් ටිකක් වියදම් වැඩි. හැබැයි අතේ සල්ලි තියෙනවනම් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ අත්දැකීමක්. මේ ඩොක් යාඩ් එක ඇතුලේ ජැටියකින් තමයි මම දන්න විදිහට එතෙන්ට යන්න තියෙන්නේ. ওই දූපතේ සංචාරකයන් ගැන YouTube වීඩියෝ තිබ්බ සෑහෙන ප්‍රමාණයක්. බලලා අදහසක් ගන්නකො එහෙනම් කට්ටියම. මතක විදිහට travel with wife ලගේ වීඩියෝ එකක් තිබ්බා. අද මේ යන ගමනේ පාර හරහා සතු ಜಾති 3ක් එහා මෙහා පනින බෝඩ් තියෙනවා. දැන් එකක් ඔන්න පහ වුණා. දැක්ක කට්ටිය කියන්න බලන්න. ත්‍රිකුණාමලයේ අනිත් විශේෂත්වය වල දන්නවනේ. ඒ තමයි ලෝකේ 5 වෙනියට විශාලම ස්වභාවික වරාය. මේකේ inner and outer කොටස් දෙකක් තියෙනවා. ඔය ඈතින් ලයිට් පෙන්නේ inner hub එකේ කොටස්. ආමි headquarters, OSIL hotels, apartment වගේ දේවල් මෙතන පේනවා. වෙලාව පෙන්වන්න බැරි වුණානේ. දැන් ඇවිල්ලා 3:52යි. අපි හරියටම 3:48ට වගේ ස්ටෑන්ඩ් එකෙන් ආවේ. ඉස්සරහින් හම්බෙන්නේ OSIL වටරවුම. දකුණට ට්‍රින්කෝ ටවුන් ස්ටේෂන් හරහා නිලාවේලි පාරට එකතු වෙන්න පුළුවන්. උදේම නැගිටලා සන්රයිස් එක බලලා ලස්සන දවසක් පටන් ගන්න නම් ඔයා ඉන්න ඕනේ තැන තමයි මේ OSIL කියන්නේ. මේ සුන්දර පරිසරයට ඓතිහාසික වටිනාකමක් ගෙන දෙන්නේ OSIL හමුදා කෞතුකාගාරය. රේල් පාරවල් ප්‍රශ්න වුණා ආයෙත් කියන්න බලන්න අද අපේ ගමනේ අපි කී තැනකද රේල් පාර ක්‍රොස් කරනවද කියලා. කලින් ගමනේ ජයග්‍රාහකයාට මම රිප්ලයි කරා. හැබැයි එයා මට ආපහු රිප්ලයි කරලා තිබ්බේ නැහැ. අබේපුර වටරවුම දඹුල්ල පැත්තට එද්දී ට්‍රින්කෝ ටවුන් එකේ හම්බෙන අවසාන වටරවුම. දකුණට හැරුණොත් උප්පුවේලි වලින් පුල්මුඩේ පාරට එකතු වෙන්න පුළුවන්. මතකද මේක 4-way කැමරා සිස්ටම් එක. කන්‍යා උණුවතුරු ලිංගලින් නාලා කරලා වෙල්ගම්බේර දැක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අනුරාධපුර හැන්දියෙන් හැරලා යන ඒ 12 මාර්ගයෙන්. මේ කිලෝමීටර් 6ක් වගේ ගියාම හම්බෙනවා විල්ගම් මුල්ල ඉස්කෝලේ. මේක පහුවෙද්දිම හැරෙන්න දකුණට. ඉස්කෝලේ පහු කරලා තව පොඩ්ඩක් ගියා නම් අපි දන්න කියන පැත්තක්. මතක ඇතිනේ අපි මොරොයෙන් එහෙම නෑවා.
සුපුරුදු ඩ්‍රින්ක් ඔයගොල්ලන් පාරෙන් අපගමනය වෙන්නයි අපි මේ හදන්නේ. කෙලින් පාර ටිකක් බෝරින් හැරිලා එන්නකෝ අපි එක්ක මේ පාරෙන්. ටෝකියෝ සිමෙන්ට් ත්‍රිකුණාමලය ශාඛාව. සිමෙන්ති හදනවා, ඒවා ගබඩා කරන්න ලොකු සයිලෝ තියෙනවා, රෙඩි මික්ස් කොන්ක්‍රීට් හදනවා, බයෝමෑස් පවර් ප්ලාන්ට් එකක් තියෙනවා. මේ වගේ ක්‍රියාවලියන් කීපයක්ම මේක වෙනවා. ඒ වගේම සිමෙන්ති හදන්න ඕන කරන අමුද්‍රව්‍ය ගෙන්න ගන්න එයාලට ට්‍රිකෝ හාබර් ඇක්සස් එකක් තියෙනවා. මෑත කාලේ ගොඩක් කතා බහට ලක් වෙච්ච ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගබඩාව තියෙන්නේ මෙන්න මේ දකුණු පැත්තෙන්. ඒත් එක්කම අධිආරක්ෂිත කලාපයක තියෙන චීනවරායි ස්ටේෂන් එක අපිට දකුණෙන් බලා ගන්න පුළුවන්. අපි මේ ක්‍රොස් කරපු රේල්වේ ලයින් එක ප්‍රීම ෆැක්ටරි එක IOC තෙල් ගබඩාවේ බඩු ප්‍රවාහනය කරන්න පාවිච්චි කරනවලු. ලංකා IOC ට්‍රින්කමලි තෙල් ගබඩා කිරීම කටයුතු තෙල් ප්‍රවාහනය මේ හැම දෙයක්ම වෙන්නේ මෙතන තියෙන නාවික ජැටි පයිප්ලයින්ස් තෙල් බංකරවලින්. බ්‍රිතාන්‍ය සමයේ හදපු ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ ක්‍රියාත්මක වෙන චීන වරාය ගුවන්තොටුපළයි ඔයාලට මේ ඇතින් පේන්නේ. මේක ඩොමෙස්ටික් එයාපෝට් එකක් විදිහට සලකන්නේ පොඩියට පැසෙන්ජර් කාගෝ විදිහට එයාලයින්ස් කීපයක්ම තියෙනවා. අපිට මේ පහුනේ කොළඹ රැන් 9:45 දෙන ට්‍රින්කෝ AC එක. මුල් කාලේ ඉඳන්ම ට්‍රින්කෝ වලට AC ගෙනාපු අය. හැබැයි ඉතින් එන්න යන්න ගන්න වෙලාව නම් වැඩි. දැනටමත් පැය 6ක් පන්නලා. සෝරු සම්පත් අපි පැය 6න් එනවා ට්‍රින්කෝ වලටම. මේකත් එක්කම ඉස්සරහින් හම්බෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ චීන වරාය. විද්‍යාපීඨයක් කිව්වම ඔයාලා දන්නවනේ ඉතින් මේකේ මූලික ක්‍රියාකාරීත්වය ගැන. ඊට පස්සේ අපි බබර් හවුස් පහු කරගෙන ඉද්දී විශේෂ දෙයක් මේ දකින්නේ. අපේ හමුදා සෙබළුන් උදෙන්ම පුහුණු වෙනවද මේ? ගොල්ෆ් ග්‍රවුන්ඩ් චයිනා බේ. හොඳ රේටින්ග්ස් තියෙන තැනක් ගිහිල්ලත් විදලම් බලන්න. ඔයාලට මතකද අපි මෙයාලගේම කින්නියා බස් එකේ ආපු ගමනේදී ලැබුණු සහයෝගය ගැන? ඒකේ මම අදටත් ස්තුති කරනවා රියදුරු මලිත් අයියට. ට්‍රින්කෝ ඉඳන් කිලෝමීටර් 17ක් දුරින් තියෙන මාබල් බීච් කඳු කැලෑවක් මැද්දෙන් නිස්කලංක වෙරළ අත්දැකීමක් ලබා ගන්න හොඳම තැනක්. නිවාඩු නිකේතන හෝටල්ස් රසක් මේ අපට තියෙනවා. මීටර් 396ක් දිග ලංකාවේ දිගම මහා මාර්ග පාලම. කොට්ටියාර බොක්ක හරහා තියෙන මේ පාලම උඩ අපි හිටගෙන හිටියා මතකද? පාලමේ වම් පැත්ත මේ ඈතින් ලයිට් පෙන්නේ සාම්පූර් ප්‍රදේශය. කින්නිගසෙන් උපත ලැබූ කින්නියා නගරය. වෙලාව පාන්දර 4යි කාලයි. ලස්සන තොරණක් පහු කරගෙන අපි ඇතුල් වෙන්නේ කින්නියාව නගරයට. කින්නියාවෙන් කෙලිම මූතූර් සේරුනුවර වාකරය හරහා ත්‍රිකෝණ මඩු. තුම්මහන්දියෙන් වමට වෙන්න බස් ස්ටෑන්ඩ් එක තියෙනවා. මතක ඇති අපි කලින් ගිය ගමනේ මෙතනට ගියා. මේක කෙලින්ම මුහුණලා තියෙන කොඩ්ඩියාර් බොක්කට. අවුරුදු ගණනාවක් අර්ධ සුඛෝභෝගී ගාස්තුවෙන් කින්නියා මගින්ට සේවාවක් දීලා සුඛෝභෝගී සේවාවෙනුත් ඉතාමත් හොඳ සේවයක් දෙන්නයි සොරු සම්පත් අරමුණ. ඒක නිසාම තමයි බස් දෙකම කින්නියා හරහා යන්නේ. ඒකට අදාළ සියලුම අවසර පත්‍ර මෙයාලා අරගෙනයි මේ වැඩේ කරන්නේ. කින්නියා වැඩිම ඉන්නේ මුස්ලිම් ජනයා. මේන් ස්ට්‍රීට් එකේ ඉන්න අපිට කින්නියා රෝහල, පබ්ලික් ලයිබ්‍රරි, ප්‍රසිද්ධ බැංකුව, ප්‍රධාන පාසල් වගේ කීපයක්ම හම්බෙනවා. ඕරීගන් පාලමත් පහු කරගෙන අපි මේ එන්නේ බුහාරි හන්දියට. වටරවුමෙන් කෙලින්ම කුරින්චා කියන ගම්මානයට. අපි හැරෙනවා වමට කොළඹ පැත්තට. කින්නියාව ඉන්න මගින් හරියටම එන්න 4:10 වෙනකොට ප්‍රධාන බස් වලට. ගෙවල් ගාවින් නගින්න ඉන්න එපා. නියමිත බස් වලට එන්න. කුට්ටි කරච්චෙන් කෙලින්ම ආලංකේනි ගම්මානයට.
සූරංගල් වල තියෙන ලස්සන වගේම ප්‍රසිද්ධ ෆිලිං ස්ටේෂන් එක. අයිලියඩි හරහා ඒ 6 පාරේ මුල්ලිපොතාන 96 හන්දියට එකතු වෙන්න මෙන්න මේ වවට පාරෙන් පුළුවන්. හැබැයි ඉතින් අපි මේ යන පාර ඊට වඩා ළඟයි වගේම ආරක්ෂාවත් වැඩි. දැනටම කෝච්චි පාර බර ගාන පහු කරා හොඳින් මතක තියාගන්න වාර ගණන. හරියට පාන්දර 4:30 වෙද්දි තඹලගමුවෙන් අපි එකතු වෙන්නේ ඒ 6 ප්‍රධාන මාර්ගයට. කින්නිය හරහා ආපුවකින් උනේ කෙලින්ම අල්ලන්න පුළුවන් කන බෙල්ල වටෙන් ඇල්ලුවා වගේ සිද්ධියක්. හම්බන්තොටින් හවස 5යි කාලට එන හම්බන්තොට 69 ත්‍රිකුණාමලේ බස් එක 99න් අපිට හම්බෙන්නේ උදේ 4:32ට. පැය 12කටත් කිට්ටුවේ හම්බන්තොටින් ත්‍රිකුණාමලයට යන කෙනෙක් හිටියොත් එහෙම පස්වල් ඉවරයි. තඹලගමුව DS ඩිවිෂන් එකට අයිති වෙන මුල්ලිපොතාන ප්‍රදේශයටයි 4:36 වෙද්දී අපි මේ ඇතුල් වෙන්නේ. පාලම් පටාරේ දැන් 93 හන්දියට වගේ වෙනකම් අයිති වෙන්නේ මෙන්න මේ තඹලගමුව DS ඩිවිෂන් එකට. සූරංගල් වලින් ආපු පාර එකතු වෙන්නේ මෙන්න මේ මුල්ලිපොතාන 96 හන්දියට. සොයුරු සම්පත් නිවහන කන්තලේ නගරේ කොළඹ යනවා නම් පාන්දර 4:45 වෙද්දී අනිවාර්යයෙන්ම කන්තලේට ඇවිත් ඉන්න. ඔරලෝසුකණුවේ වමට හැරෙන අපි එකතු වෙන්නේ කන්තලේ මහවීදියට. කෙලින්ම කන්තලේ වැව්බැම් මුඩින් 87 හන්දියට. පොතේ හැටියට නම් වැව්බැම් මුඩින් බර වාහන වලට යන්න බෑ. එලි වෙන ජාමයට පාළුවට ගිහින් තියෙන නගරය ට්‍රින්කෝ වලට වැහපු ඇස්ස කන්තලේට වැහැලා නැති බාටයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල එකක් වෙන්නේ මෙන්න මේ කන්තලේ. බස් ස්ටෑන්ඩ් එකත් එක්කම මේ හම්බෙන්නේ කන්තලේ දුම්රිය ස්ථානයේ. කොළඹ ඉඳන් ට්‍රින්කෝ එන්න තියෙන්නේ නයිට් මේල් දුම්රිය විතරයි. ඒක රාත්‍රී 9:30ට කොළඹ ගොඩුවෙන් පිටත් වෙනවා. ඒත් එක්කම කන්තලේ පොලිසියත් අපිට මම පැත්තෙන් හම්බෙනවා. සේරුවිල විල්ගම්බේර සෝමාවතිය ලංකාපටුන එක්කම මාවිල්ලාරුව ඕල් ඉන් පැකේජ් එක බලන්න නම් කෙලින්ම අල්ලපාර සේරුවනට ගිහින් බෙදලා යන්න තියෙන්නේ. මේ පාර දවල්ට නම් හරිම ලස්සනයි. අපි මූතුරු වලට මේ පාර ගියා මතක ඇති. හොඳට මතක් කරන්න එතනින් මං ඔයාලව ලංකාපටුනටත් එක්කන් ගියා. කොළඹ ඉඳන් මේ කියපු තැන් වලින් සෝමාවතිය හැර අනිත් තැන් හතරම බලන්න යන්න වෙන්නේ මෙන්න මේ පාරෙන්. නැගෙනහිර ත්‍රිකුණාමලය කියන්නේ බලන්න තැන් සෑහෙන තියෙන ප්‍රදේශයක්. ඒක අර හැමෝම බලන්න කැමති විදිය තනුත් නෙමෙයි. දෙයක් හොයාගෙන ගිහින් අලුත් අත්දැකීමක් ගන්න කැමති අය ඉන්නවනේ. අන්න එයාලට මේක මාර වටින ප්‍රදේශයක්. ඔයාලා දැකලා ඇති YouTube එකේ තියෙන දිනේෂේ පැතුම්. මෙන්න මේ channel එකේ මේ පැති ගැන සවිස්තරාත්මක වීඩියෝස් කීපයක්ම තිබ්බා. හරිම ලස්සනට ප්‍රසන්ට් කරන නිහතමානී මිනිස්සෙක්. මං කලින් කියපු විදිහට දේවල් හොයාගෙන ගිහින් බලන්න කැමති කට්ටිය ඒ වීඩියෝස් ටික අනිවාර්යයෙන්ම බලන්න. අක්කර ගණනාවක වෙල්යාවල් වලින් පිරුණු පෝටන් කාට්ටුව. හරිම ලස්සන භූමි භාගයක්. ගොයන් කපන කාලෙට කහ පාටයි, පැලවෙන කාලෙට කොළ පාටයි. වැලි ටිපර්, ලොරි, කන්ටේනර්ස් වගේ බඩු ගෙනියන වාහන තමන්ගේ මහන්සිය නිවා ගන්න මෙන්න මේ පැත්තේ ගහක් යට හෙවණක් බල්ලා පොඩි නින්දක් දානවා. කන්තලේ වැවෙන් එන පොඩි ඇලපාරකුත් තියෙනවා. ඒකෙන් නාලා කරලා දතකට මැදගෙන රිෆ්‍රෙෂ් වෙලා යන්න පුළුවන්. මේ ඈතින් පේන්නේ කන්තලේ වැව්වැම්ම. වැව ගැන කිව්වොත් මේක හදලා තියෙන්නේ දෙවන අග්ගබෝධි රජතුමා. පස්සේ කාලෙක මේක සංවර්ධන කටයුත්ත පරාක්‍රම බාහු රජතුමා කරාලු. මේකට ගඟතල වාපි කියලාත් කියනවා. මේ වෙල්යාවල් උක්කා ගාවන් ස්වයංපෝෂණය කරන්න කන්තලේ වැව සෑහෙන රුකුලක් වෙනවා.
1986දී මහා ජන සංහාරයක් කරගෙන මේ වැව් බැම්ම කැඩලා තියෙනවා. මිනිස්සු 100කට අධික ප්‍රමාණය අවාසනාවන්ත විදියට මරණයට පත් වෙලා තියෙනවා. මේ ඩ්‍රින්ක් කරන අතරතුරේ රස මීකිරි හැට්ටියක් කාලා බෝට්ටු සවාරියක් ගිහිල්ලා ලස්සන කුරුල්ල හැමක් බලලා කන්දලේ රවුමක් දාන්න අමතක කරන්න එපා. අසූහයෙන් කන්තලේ වාන දවල්ට මෙතන හරිම ලස්සනයි. අවස් වෙන්න ඊටත් වඩා ලස්සනයි. මේ එළියට යන ඇලමාර්ගෙන් වටේම කුඹුරු උක්කයවල් අස්සද්දලා වාන්නල වැවටත් කොටසක් එකතු වෙනවා. හිතලුතුවෙන් අපිට හම්බෙන්නේ තංගල්ලෙන් හවස 6:30ට එන ත්‍රිකුණාමලේ බස් එක. අලුත්තොයේ මේ පාලමට කලින් දකුණු පැත්තට තියෙන පොඩි පාරක්. දන්නවද මේක එකතු වෙන්නේ වලහා විද්‍යාවෙන් හොරෝපතාන ටවුන් එකට. අපි පුලියන් කඩවල ගියේ අන්නේ පාරට එකතු වෙලා ටවුන් එකට සෙට් වෙනවා. පුරුළු රක්ෂිතයේ මැද්දෙන් තියෙන මේ පාරේ 2010 ස්ට්‍රීට් විව් බැලුවම නම් කාර් වගේ යන්න බෑ. හැබැයි සපාරි ජීප් වලට යන්න පුළුවන්. අලිකොඩි වලස්සු අනිවාර්යෙන්ම ඇති. දැන් අවුරුදු 16ක්නේ. එක්ක පාර හැදිලා නැත්නම් වල් වැදිලා ඇති. ඒකම අපිට මේ ඉස්සරහින් හම්බෙන්නේ යකා වංගුව. මේ ඒ හය පාරේ දඹුල්ල ඉඳන් ට්‍රින්කෝ යද්දි වටපිටාව මාර විදිහට වෙනස් වෙනවා. දඹුල්ල හබරන අතර ගත්තොත් මුල් ටිකේ නාගරික ගතියක් එක කැලේ මැද්දෙන් කඳු පල්ලම් එහෙම තියෙන කොටසක් හම්බෙනවා. මේ හබරන ඉඳන් කන්තලේ වෙනකන් ලොකු කඳු පල්ලම් නැතිම තරම්. පාරත් ගොඩක් තැන්වල හරි කෙලින් තියෙන්නේ දෙපැත්තම කැලේ. කන්තලේ ඉඳන් යද්දි නාගරීකරණය වෙලා වෙල්ලෑවල් එක්ක වංගු අඩුවෙන් කෙලින් පාරක් තියෙන ට්‍රින්කෝ වලටම දියතලාවෙන් රෑ 9:00ට එන ත්‍රිකුණාමලේ බලා එන සාමාන්‍ය ගාස්තු නියෝජනය. දුම්රිය මාර්ගයේ ත්‍රිකුණාමලේ මඩකලපුව වෙන්නේම ගල්ඔය දුම්රිය ස්ථානයේ. හතරස් කොටුවේ වමට ඇරලා මේ ස්ටේෂන් එකට යන්න පුළුවන්. ඒත් එකම කවුඩුල්ල වනෝද්‍යානය, ගල්ඔය බෝට්ටු සවාරි, කවුඩුළු වැව මේ ඔක්කොමත් බලාගෙන මින්නේරියෙන් පොළොන්නරුව පාරට එකතු වෙන්නත් පුළුවන්.
ටික ටික එළිය වැටිගෙන එද්දී අපි එන්නේ හබරනට. හරියටම උදේ 5:25යි. ට්‍රින්කෝ ඉඳන් හරියටම පැය විනාඩි 40යි. හබරින් උනත් ඔයාලට පුළුවන් මේ බස් එකට නගින්න. සීට් බුක් කරොත් නම් 1760ක් ගන්නවා. එහෙම නැතුව හොට්ලයින් එකට කතා කරලා බස් එකේ සීට් ඉතුරුද කියලා අහලා බලලා නගින්නත් පුළුවන්. දිගම්පතහ කිඹිස්සහන්දියෙන් අපිට හම්බෙන්නේ මාතරින් රෑ 9:20ට එන කදුරුවෙල පෞද්ගලික බස් රථය. ඉතින් ඔයා ට්‍රින්කෝ ඉඳන් එනවා නම් මෙතනින් හැරලා සීගිරියට යන්නත් පුළුවන්. ඓතිහාසික දේවල් රැසකින් පිරුණු සීගිරි පුරවරයට වමට හැරෙන්න. මැප් එකේ මේ හරිය බැලුවාම නම් රිසෝර්ට්ස්, විලා, හොටෙල්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සීගිරියට තියෙන සංචාරක ආකර්ෂණය ගැන. හරියටම පැය 2යි හිරුදාවත් එක්කම අපි මේ සේන්දු වෙන්නේ නොනිදන නගරයට. දඹුල්ලෙන් කොළඹට සැපට සීතල යන්න එන්න. අනුරාධපුරෙන් උදේ 4:45ටයි කාටගස්තිගලින් උදේ 4ටයි එන බස් දෙකම ඔන්න දඹුල්ලේ. ත්‍රිකුණාමල පාරේ සෙමි මාෆියාව ගැන කිව්ව මතකද? මේ හරියටම පාන්දර 3ට ත්‍රිකුණාමලෙන් ආව බස් එක 5:50ට තවම දඹුල්ලේ. ඔයාලගේ සල්ලි කාලේ දෙකම අපරාදේ. පාලස්ථානකට අධික ප්‍රමාණයකට ආසන පහසුකම් තියෙන රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය. වර්ෂ 2000දී හදපු මේ ග්‍රවුන්ඩ් එක පළවෙනි ODI මැච් එක 2001 දී ගහලා තියෙන්නේ. කළුවර කපාගෙන ඇවිත් දැන් වටේටම එළිය වැටෙන ගමන් මෙතනින් එහාට පාරේ අමුතුම ලස්සනක් තියෙන්නේ. ඉතින් බලන්න වටිනම කොටසක් අපි මේ පාරේ එහෙම ගොඩක් ගියාට ලස්සන ගැන වැඩි කතා කරලා නැහනේ. ඔන්න අද හම්බෙනවා ඒකට අවස්ථාව. අපි තේබොන නතර කරන්නේ නැති නිසා බස් එකේ හදිසි අවස්ථාවක් තියෙනට පුළුවන් ඒ ගැන රියදුරු කොන්දස්තර දෙබල දැනුවත් කරන්න. ඊට පස්සේ එයාලට සුදුසු තැනක මෙන්න මේ විදිහට බස් එක නතර කරනවා. ගලේ වෙල නගරේ වෙලා උදේ 6:10යි.
කොළඹ යන්න බලන් ඉන්නවා නම් දඹුල්ල හරියෙන් එද්දි බස් එකට කතා කරලා බලන්න. සීට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නගින්න. ඇය 3න් කොළඹ. මාරගොල්ල කොස්කලේ මැල්සිවර්පුර පහුකරගෙන එද්දී අපිට මේ හම්බෙන්නේ ලස්සන වටපිටාවක්. ලාවට මේදුම බාලා ඉරේලියත් වැටිලා බොහොම ප්‍රියමනාපයි. කොකරැල්ල බඩගම පහුකරගෙන ආපු අපිට මේ හම්බෙන්නේ අතිවේගයේ දඹුල්ල පැත්තට තියෙන හෝමාරුව. මේ යග්ගපිටිය. අපි එතනින් ඇතුළට යන්නේ නැහැ. අපි යනවා කුරුණෑගල ටවුන් එකට. හරියට මුදේ 6:55ට අපි කුරුණෑගල. ත්‍රිකුණාමලේ ඉඳන් පැය 3 විනාඩි 10යි. මාරම ඉක්කන් වගේම මාරම සැප පහසුයි. මේ කුරුණෑගල නගරය ගැන අපි කලින් ගමනේදී කතා කරා මතක ඇති. කුරුණෑගල නුවර පාරේ ගැට්ටුවානේ මධ්‍යම අධිවේගී පියුසුම. අපි පොඩ්ඩක් අපේ සීට් එකේ ඉඳගත්තා. මේ හරියනම් තාමත් මීදුමයි. මේ තමයි කුරුණෑගල හෝමාරුව. මං හිතන්නේ අපේ ගමන්වල අපි මේ හෝමාරුව පාවිච්චි කරන පළවෙනි වතාව. දැන් වෙලාව හරියට මුදේ 7:04යි. ලස්සන ලස්සන තැන් පහු කරගෙන මීරිගමින් පිටවෙන්නයි මේ සූදානම. වෙලාව හරියටම 7:24යි. අපිට ගියේ විනාඩි 20යි. ඉක්මන ගැන නම් කියලා වැඩක් නැහැ. එළියට ආපු ගමන් අපි එකතු වෙන්නේ පස්සයාල ගිරිඋල්ල පාරට. වමට හැරිලා කිලෝමීටර් 9කින් වගේ ගිරිඋල්ලෙන් කොළඹ කුරුණෑගල පහ පාරට එකතු වෙන්න පුළුවන්.
දැන් නම් මට හොඳටම නිදිමතයි. වීරිගමට එද්දි ඇස් කඩම් වැටෙනවා. එහෙනම් ඉතින් අපි පොඩි නිින්දක් දානවා. බලමු අපිට හැරෙන්නේ කොහෙන්ද කියලා. අප්පට සිරි 9ත් පහුවෙලා ඇරුණේ මරදානේ. පැය එකමාරක විතර ගියා සුපිරි නිින්දක්. වෙලාවල් එක බැලුවම ඔයාලට ඉතින් තේරෙනවනේ උදේ 8 වගේ ඉඳන් නුවර පාරේ පස්සයාල හන්දියේ ඉඳන් නුවර පාරේ ඕනම තැනක ඔයාලට මේ බස් එක ඇවිල්ලා බහින්න පුළුවන්. අඩුම මිලට වැඩිම සැපෙන් ඉක්මනින්ම කොළවට උදේ හරියටම 9:11යි. පැය 5යි විනාඩි 15යි. රුපියල් 1700යි ගෝකන්නෙන් කොළඹපුරයට අධිවේගයෙන්. සුදු මහත්තුරු ටිකත් බැස්සේ හොඳ කියාගෙනමයි. කොළඹවට තියෙන කාර්යාලවල වැඩ ටික කරගන්න හොඳම වෙලාව. මොකද ඉතින් 8ට ආවට වැඩක් නැහැ. රජයේ සේවකයෝ වැඩ පටන් ගද්දි 9ත් පහු වෙනවනේ. දඹුරු පාර මීට කලින් අපිත් එක්ක දැකපු නැති ලස්සන වටපිටාවක් අද කට්ටිය දකින්න නැති. පහු කරපු රේල්වේ ක්‍රොසින්ස් ගාන මතකද? හරියටම මුලින්ම කියන කෙනාට මම රිප්ලයි කරනවා. එයාත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්න හොඳේ. කොළඹට උදේ 9 වෙද්දී ආපු අපිට කොළඹින් යන්න තියෙන්නේ හවස 5:45ට. එතකන් බස් එකේ නිවහන වෙන්නේ නෙළුම් කොළන ඉස්සරහා පාක් එක. රිවර්ස් කරද්දි මේකට හරියට හුරු වුණොත් නම් වැඩේ ඊසි. කට්ටිය කියයි වැඩොන්ට ඕවා වැඩක් නැහැ කියලා. හැබැයි අලුත් තාක්ෂණය එන්නේ හැමෝටම පහසුවක් වෙන්න. අපි මේ දේවල් වලට හුරු වුණොත් අපිටමයි පහසු. කලින් C12 Pro එඩිෂන් එකට වඩා මේකේ තියෙන බාහිර වෙනස්කම් දැක්කද ඔයාලා? මුලින්ම මේ බලන්න ස්ටියරින් වීල් එකේ තියෙන মালටි ෆන්ක්ෂනින් ෆීචර් එක. වොලියුම් අඩු වැඩි කරන්න, කෝල් ආන්සර් කරන්න වගේ තව එක එක දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එකම බස් එක ඇතුළට ගියාම බලන්න මේ සීට් බෙල්ට්ස් කලින් තිබ්බේ ඉන වටේට විතරයි. දැන් සම්පූර්ණ සීට් බෙල්ට්ස් දීලා තියෙනවා. තව ඉස්සරහා සෙන්ටර් කන්සෝල් එකේ Type C outlet එකකුත් එනවා. තව පොඩි වෙනස්කම් ඇති. ඒත් මට ඇතුළු බස් එකේ අනිත් කට්ටියට විශේෂම highlight උනේ මෙන්න මේ ටික. සීට් 51 2x2 arrangement එකක්. මේ 51 ඕනනම් 49ට අඩු කරලා ගන්නත් පුළුවන්. මේ සැප බස් එකේ සම්පූර්ණ ගමනක් යන්න ඔයාට යන්නේ රුපියල් 1760යි. අනිත් සුකොබ්බෝගි බස්වල වගේ මග සෙක්ෂන් කඩන්නේ නැති ප්‍රශ්න මේකේ නැහැ. ආසර වෙන් කරගන්න නම් හොට්ලයින් එක වගේම වෙබ්සයිට් එකක් තියෙනවා. සොයුරු සම්පත් පවුලේ සමාජිකයන් දෙන්නෙක් එකම වහලක් යට. මෙයාලා අලුතින් බස් එකක් ගෙනාව ගමන් අපි එනවට හරිම කැමතියි. මොකද එයාලා දන්නවා අපි මගීන්ට දෙන්නේ ඔනස් රිවිව් එකක් කියලා. ඊටම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න සමාගමක්. කින්යා බස් එකේ මලිත් අයියා, නලින්ද අයියා මගීන්ට ඉතාමත් හොඳ සේවාවක් දෙනවා. ඊට නොදෙවෙනි සේවාවක් මේ බස් එකේ අවුවාම දෙනෙත්ගෙන් ලැබෙනවා. හිමිකරුවම පවා ඉතාම සුහදශීලී. බස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යයෙන්ම හොට්ලයින් එක කතා කරන්න. එයාලා ඒ ප්‍රශ්නේ ලස්සනට විසඳලා දෙනවා. බස් එක කොළඹින් ආයේ පිටත් වෙන්නේ හවස 5:45ට. ඔය සීට් එක බුක් කරා නම් අනිවාර්යයෙන්ම 5:00 වෙද්දී ඇවිත් ඉන්න. බස් එක කුරුණෑගලින් යන්නේ රාත්‍රී 8යි කාලට. දඹුල්ලට එනවා රෑ 9:00 වගේ වෙද්දී. කන්තලේට එද්දී රෑ 10:45යි. කින්යාවට 11යි කාලට ඇවිල්ලා 11:45 වෙද්දී හරියටම ත්‍රිකුණාමලේ. කොළඹින් කින්යා ඩ්‍රින්ක් ගන්න රෑ වෙනකන් සුකෝබ් බස් එකකන් දැන් ඉන්න ඕනේ නැහැ. හවස 5:45ට මේක තියෙනවා. ඒකත් සුකෝබ්බෝගී මුදලට. අපේ ගමනට සහයෝග ලබා දුන්න පොඩි බොස් යහන්නත් බස් එකේ රියදුරු කොන්දොස්තර දෙපළත් ආදරෙන් මතක් කරනවා. 49 පාරේ මගීන්ට සාධාරණ සේවාවක් ලබා දෙන සොයුරු සම්පත් ආයතනයට මාගේ ප්‍රණාමය. එහෙනම් අලුත් වෙනස් ගමනකින් අපි හම්බෙමු. සැමට ජයෙන් ජය.